හෙලෝ ඉතින් ඔයාලා ජැපනීස් ෆවුන්ඩේෂන් ටෙස්ට් එක ලියන්න ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් වැදගත් වෙයි. අනිවාර්යෙන් කියන්න ඕනේ ජනවාරි 23 ඕපන් වෙනවා ඩේට්ස් අපිට බුක් කරන්න. ඉතින් අපිට ඔයගොල්ලෝ දන්නවා ඉරදොරි පොත් තුනක් තියෙනවා. ඒ පොත් තුනට අදාළව ඇප් එකක් තියෙනවා ඉරදොරි කියලා. ඉතින් මේක Play Store එකේ ඉරදොරි කියලා ගහුවාමත් ගන්න පුළුවන්. ඉතින් ඒ ඇප් එක යූස් කරන විදිය මම පොඩි වීඩියෝ එකක් කරන්න හිතුණා. මේක තියෙන පොත් තුනට අදාළව දැන් අපිට පොත් තුනක් තියෙනවනේ ඉරදොරි. එතකොට මේ startup A1 කියන්නේ පළවෙනි පොත. එතකොට පළවෙනි පොත ඔයගොල්ලෝ බලලා ඉවර වුණාට පස්සේ ඔයගලන්ට පුළුවන් check කරගන්න. දැන් මෙතනින් මෙතින් lesson by lesson try කරලා බලන්නත් පුළුවන්. මම මෙතන දැන් ඔක්කොම පුළුවන් හින්දා select all කරනවා. ඊට පස්සේ next දෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා හිරගනාන් කතකනා කියලා. හිරගනා කතකනා හොඳට පුළුවන් හින්දා මම එතන skip කරනවා. ඊට අමතරව words කියලා තියෙනවා. එතකොට මේ words කියන තැනින් අපිට පුළුවන් මේ look and choice කියන එක ටික් කරන්න. මේ ටික් කරලා මේකේ දැන් 1 by 1 එනවනේ. එතකොට මේ ඔක්කොටම 100 තියෙනවනේ. මම කියන්නම් මොනවාට 100 තියෙනවනේ කියලා. ඔක්කොටම ඒ අගෙන් full marks තියෙනවා නම් ඔයගලන්ට confidently අනිවාර්යෙන් JFT විභාගයට ලියන්න පුළුවන්. ඉතින් මම කියන්නම් මොනවද අනිවාර්යෙන්ම ඔයගලන්ට ඒ කියන්නේ full marks තියෙන්න ඕනි කියලා. මේ look and choice කියන එකටයි ආයි මේ kanji වල view and choice කියන එක ගන්න පුළුවන් නැත්නම් read and choice ගන්නත් පුළුවන්. එහෙම grammar වල read and choice. ඊළඟට expression වල read and choice. මේ කියන ටිකට ඔයගලන්ට full marks තියෙනවා නම් අනිවාර්යෙන් ගන්න පුළුවන්. හැබැයි පොත් තුනේම full marks තියෙනවා නම් බය නැතුව JFT exam එකට යන්න ඔයගලන්ට ඉහළින්ම සමත් වෙන්න පුළුවන්.